වන් මගේ රත්තරන් දුවලා පුතාලා සෑම කෙනෙක්වම සුපුරුදු පරිදි අදත් පහන තක්සලාවේ ශිෂ්‍යත්ව පන්තියට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අපි අද සාකච්ඡා කරන්නේ සිසු සවිය 2025 දෙවනි ප්‍රශ්න පත්‍ර කට්ටලේ පළවෙනි පත්‍රය. right? ඉතාමත් හොඳ ප්‍රශ්න පත්‍රයක්. මගේ පුතාලා මේ වගේ වට පිළිතුරු සපයලා තියෙනවා. මොකද පහන සමරූපී විභාග ප්‍රශ්න පත්‍ර මේ හා සමානවම තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් අද දවසේ මගේ පුංචි පැටවු ටික සාවධානයෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන ආකාරය අධීක්ෂණය කරලා පුතාලගේ වැරදි අඩුපාඩු මොනවද කියලා තේරුම්ගෙන ඒ වැරදි සකස් කරගන්නට උත්සාහ කරන්න. දැන් මේ දවස්වල අපි කරන්න ඕනේ අපි වරදින ප්‍රමාණය අඩු කරගන්න එක. ලකුණක් රැස් කරගන්නවා කියන්නේ මගේ පුතේ ලකුණු අඩු වෙන ක්‍රමය දැනගෙන අඩු කරගන්නේ නැතුව සිටින එක. එහෙමනම් අපි කතාව නවත්තලා යම් පේපර් එකට. කොටුව තුල ඇති චිත්‍රයට වඩා සමාන වනසේ ඇඳ ඇති චිත්‍රය කුමක්ද? දැන් කොටුව තුල තියෙන චිත්‍රය පිළිබඳ අවබෝධයෙන් S2 ඇරලා බලලා ඊළඟ චිත්‍ර තුන දිහා බලනවා. බලනකොට පළවෙනි චිත්‍රය කොයි වගේද, දෙවෙනි චිත්‍රය කොයි වගේද, තුන්වෙනි චිත්‍රය කොයි වගේද කියලා පේනවා. දැන් මගේ රත්තරන් පැටවු ටික කියන්නේ මොකක්ද? පළවෙනි රූපෙට සමානව ඇඳලා තියෙන රූපය 1ද 2ද 3ද? 2. ඇයි එහෙම 2 කියන්නේ? මට very good. right. hari. Thank you. බොහොම ස්තුතියි. පළවෙනි රූපේ ඉන්න ඒ බෝනික්කගේ නංගි පැටියගේ ගවුමේ මල් තුනක් වගේ එකක් තමයි තියෙන්නේ. පෙති තුනක් තියෙන මල් ටිකක්. එහෙනම් පළවෙනි රූපේ රවුන්ඩ් එකක්, තුන්වෙනි රූපේ පෙති පහක මලක් නේද? එහෙනම් හරි පිළිතුර මොකක්ද? පිළිතුරු අංක 2. right. හරි දාගන්න. ඊළඟ එක මුලින් දී ඇති රූපය සෑදීමට එකතු කළ යුතු කොටස තෝරන්න. දැන් අපි මේ තියෙන විදිහට මේ රූප දිහා බලලා ටීචර් මේක මැද්දෙන් වෙන් කරා. පළවෙනි රූපය පුතේ කොහොමත් එන්න බෑ. ඒ රූපය වගේ රූපයක් මේ ගේ මැද්දෙන් බෙදපුවම නැහැ. ගහක් තිබුණා කියලා අර පළවෙනි රූපය නැහැ පුතේ. B රූපය නම් අර මැද්දෙන් වෙන් කරපුවම එකේ කොටසක්. C රූපයක් නැහැ. මොකද දුම් කවුලුව තියෙන වම් පැත්තේ මේකේ දකුණු පැත්තේ. එහෙනම් D රූපය හරි. එහෙනම් පිළිතුර B සහ D. ඒ කියන්නේ පිළිතුරු අංක 3. 3 පහත රූපවල දැක්වෙන සතුන් අතරින් එකම කාණ්ඩයකට ඇතුළත් කළ හැකි සතුන් දෙදෙනෙකුට පමණක් අදාළ වන ප්‍රකාශය තෝරන්න. දැන් සතු ඉන්න 4 දෙනෙක්. 1 එළදෙනෙක්, 2 ගිරවෙක්, 3 මීමැස්සෙක්, 4 බත් කූරෙක්. පළවෙනි එක කිරිබී වැඩේ කියලා පිළිතුර තියෙනවා. කිරිබීලා වැඩෙන්නේ මේ සත්තුන්ගෙන් කවුද? එළදෙන විතරයි. ඊළඟට කෘමි සත්ව කාණ්ඩයට අයත් කවුද? මීමැස්සා සහ බත් කූරා. ඊළඟට ශාකමය ආහාර ගනි කවුද? එළදෙන ගන්නවා, ගිරව ගන්නවා, මීමැස්ස ගන්නවා. මේ 3 දෙනාම ශාකමය ආහාර ගන්න. බත් කූර මාංශ භක්ෂකයි. එයා කෘමි සත්තු කනවා. හරි. එතකොට දැන් මෙතනදී සතුන් දෙදෙනෙකුට පමණක් අයත් වන කාණ්ඩය තමයි කෘමි සත්ව කාණ්ඩය. 4 දරුවන් 5 දෙනෙකු එක පෙළට සිටි.
දරුවන් 5 දෙනා උස වැඩිවන අනුපිළිවෙලට පෙළ ගැස්වීමට අවම වශයෙන් පිහිටීම් කීයක් වෙනස් කළ යුතුද? ඔන්න ළමයි ටික උසේ පිළිවෙලට ටීචර් තිබ්බා. අපි මේවා තිබුණු විදිහට ඔන්න නම් කරනවා. දැන් මේකනේ යන්න ඕනේ පිළිවෙල. 1 2 3 4 5. එතකොට කෝකද සමානව ආවේ? පළවෙනි එක එකමයි. හතරවෙනි එක 4 4මයි. එහෙමනම් වෙනස් කරන්න ඕනේ අනිත් 3. එහෙනම් පිළිතුරු අංක 3. 5. අංක 5 සහ 6 ප්‍රශ්නවල රටාව අනුව හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. රටාව හොඳට බලන්න ඍජු කෝණාශ්‍රයක් තියෙනවා මැද්දෙන් වෙන් කරලා. එතකොට සමචතුරාශ්‍ර දෙකක් හම්බ වෙන්නේ. උඩම තියෙන සමචතුරාශ්‍රයේ කළු පාට එක බෝලයයි. යටම තියෙන සමචතුරාශ්‍රයේ කළු පාට බෝල 4යි. ඊළඟ එක යනකොට කළු පාට බෝල 3යි කළු පාට බෝල 2යි ඊළඟට කළු පාට බෝල 3යි ඊළඟට කළු පාට බෝල 2යි ඊළඟට යට කළු පාට බෝල 4යි උඩ කළු පාට බෝලයයි ටිකක් මේක පැටලෙනවා අම්මෝ එකම වගේ කොහොමද මේ උත්තරේ එන්නේ කියලා හිතා ගන්න බෑ මෙන්න රටාව 1යි මේ හැඩයට යනවා කොටු 2යි ඊළඟට අනිත් පැත්තට යනවා තිත් 3යි කොටු නෙමෙයි තිත් 3යි ඊට පස්සේ තිත් 4යි දැන් ඊළඟට යන එකේ තිත් 5ක් තියෙන්න ඕනේ ඊළඟට මෙතන 4යි 3යි 2යි 1යි ඊළඟට එන එකේ එක තිතක්වත් නැහැ එහෙනම් පුතේ තිත් කළු තිත් 5කුයි තිත් නැතුවයි තියෙන පිළිතුරු අංක 2 හරි දාගන්න මේක තරු බලන්න මේවා දිහා බලලා පළවෙනි රූපේ දිහා බලලා දෙවෙනි රූපේ දිහා බලන්න ඕගොල්ලෝ සම්බන්ධතාවයක් රටාවක් ගිය විදිහක් හිතා ගන්න ඒ හිතාගත්තු එක තුන්වෙනි රූපෙට ගැලපෙනවද කියලා බලන්න ඔන්න බලන්න මේ දැන් පළවෙනි රූපේ තියෙනවා නේද කළු බෝලේ ඒක ඊළඟ රූපෙට යනකොට කොටු කීයක් ගිහිල්ලාද 1යි 2යි 3යි ඊළඟට තරුව මෙතන ගිහිල්ලා තියෙන්නේ 3යි තරුව තරුවට කොටු 6ක් ගිහිල්ලා එහෙනම් මෙතන ඉඳලා කළු බෝලය කොටු 3ක් යන්න ඕනේ එහෙනම් එතන තමයි ඊළඟ රූපය එහෙනම් කළු තරුව කොටු 6ක් යන්න ඕනේ. එහෙනම් හරිනේ. එහෙමනම් ඊළඟට කොතනද දෙන්නේ 3යි ඔන්නාවා ඊළඟට තරුවට 6යි. එහෙනම් උත්තරය 3. මේසේ උඩ 7 පන අපේ ගම සහ මගුල් කෑම පොත් 3ක් ඇත. නංගි 7 පන සහ මගුල් කෑම පොත කියවීමට කැමතිය. මල්ලි 7 පන පොත කියවීමට පමණක් කැමතිය. අක්කා පොත් 3ම කියවීමට කැමතිය. තිදෙනාම කැමති විදිහට පොත් 3 බෙදා දුන්නේ නම් නංගිට ලැබෙන පොත කුමක්ද? මෙන්න තියෙනවා පොත් 3. දැන් අර දීලා තියෙන තොරතුරු අනුව මේක වෙන් කරන්න ඕනේ. ඉස්සල්ලාම කියනවා නංගි 7 පන සහ මගුල් කෑම පොත් කියවන්න කැමති. ඊළඟට මල්ලි කැමති 7 පන පොත කියවන්නට විතරයි. ඊළඟට අක්කා මේ පොත් 3ම කියවන්න කැමති. දැන් එහෙනම් මේ පොත් ටික බෙදනකොට අනිවාර්යෙන් එක පොතක් විතරක් කියවන්න කැමති කෙනාට ඒ පොත විතරයි දෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් මල්ලිට 7 පන පොත දෙන්නම ඕනේ. හේතුව මල්ලි අපේ ගම කියවන්නෙත් නැහැ, මගුල් කෑම කියවන්නෙත් නැහැ. ඊළඟට දැන් 7 පන පොත මල්ලිට දුන්නාම අපේ ගමයි මගුල් කෑම පොතු
පොතයි පොත් දෙක තියෙනවා. මේ දෙකෙන් නංගිට තියෙන්නේ මගුල් කෑම විතරයි. ඇයි නංගි අපේ ගම කියවන්න කැමති නෑ. නංගි කැමති වෙලා තිබුණේ හත්පන. හත්පන පොත මල්ලිට ගියානේ. එහෙනම් අනිවාර්යෙන් නංගිට මගුල් කෑම පොත දෙන්න ඕනේ. නංගිට මගුල් කෑම දුන්නාම අක්කට අපේ ගම පොත හම්බ වෙනවා. හේතුව අක්කා පොත් තුනම කියවන්න කැමති. එහෙනම් අහන්නේ නංගිට ලැබෙන පොත මොකක්ද? මගුල් කෑම. අට රටාව හඳුනාගෙන හිස් තැනට ආයුතු රටාව තෝරන්න. දැන් මේකේ රටාව කොහොමද මේ රටාව එන්නේ? මගේ පුතාලා කවුද කියන්නේ බලන්න. මහත්තයෝ කියන්නේ. අර 5යි 3යි 5යි 4යි 5යි 5යි 5යිනේ. ඊට පස්සේ 10 වාරයක් 4යි 10 වාරයක් 6යි 10 වාරයක් 8 10 වාරයක් 10 ඊට පස්සේ 29යි 41යි අතර 12ක් තියෙනවා. ඊට පස්සේ 41 ඉඳන් 53ට 12යි 53 ඉඳන් 65 12යි. very good. right. ඒ රටාව හරි. මේ බලන්න 10 වරක් 2 20යි. 20ට එකතු කරනවා 4යි 5යි 9යිනේ. 20ට 9 එකතු කරනවා 29යි. ඒ විදිහට තමයි 10 වරක් 3 30යි 6යි 5යි 11යි 30යි 11යි 41යි. ඊළඟට 10 වරක් 4 40යි 5යි 8යි 13යි 40ට 13ක් එකතු වුණාම 53යි. ඒ විදිහට බලනකොට මේ පළවෙනි උත්තරය 10 වරක් 5 50යි 10යි 5යි 15යි 50ට 15ක් එකතු කරාම 65යි. ඊළඟ උත්තරේ තියෙනවා 10 වරක් 6 60යි 12යි 5යි 17යි 60යි 17යි 77යි. තුන්වෙනි උත්තරේ නම් බෑනේ 10 වරක් 5 50යි. එතකොට 6යි 5යි 11යිනේ 50ට 11ක් එකතු කරාම 61යි. හින්දා තුන්වෙනි උත්තරේ අයින් කරනවා. පළවෙනි එකයි දෙවෙනි එකයි උත්තර දෙකම හරි. හැබැයි දෙකක් තියෙන්න බෑ. එහෙනම් තව මේක දිහා මගේ පුතා කිව්වා වගේ විමසිල්ලෙන් බලනවා. මෙතන 2 මෙතන 3 මෙතන 4 ඊළඟ එක 5 වෙන්න ඕනේ. ඊළඟට පුතේ දෙවරක් 5 දෙවරක් නෑ සෝරි දෙවරක් 5 තුන් වරක් 5 හතර වරක් 5 පස් වරක් 5 හරියට හරි. ඊළඟට මොකක්ද වෙන්නේ? මෙතන 4 6 8 එහෙනම් 10. ඒ කියන්නේ 10 වරක් 4 10 වරක් 6 10 වරක් 8 10 වරක් 10. එහෙනම් ඊට පස්සේ 5යි 10යි හැම එකෙම තියෙනවනේ. එහෙනම් උත්තරය පිළිතුරු අංක 1. 8ට පිළිතුරු අංක 1. මෙතන රටාව තියෙන්නේ 4 වරක් 4 16යි 16න් භාගේ 8යි. 6 වරක් 6 36යි 36න් භාගේ 18යි. 8 වරක් 8 64යි 64න් භාගේ 32යි. එහෙනම් 10 වරක් 10 100යි 100න් භාගේ 50යි. උත්තරය පිළිතුරු අංක 2. වට්ටියක අඹ ගෙඩි සංඛ්‍යාව ඇපල් ගෙඩි සංඛ්‍යාව මෙන් 3 ගුණයකි. ඇපල් ඇති වට්ටියට තව ඇපල් ගෙඩි 8ක් දැමූ විට ඇපල් සහ අඹ ගෙඩි සංඛ්‍යාව සමාන වේ. දැන් වට්ටි දෙකේම ඇති මුළු පළතුරු ගණන. ඒ කියන්නේ පුතේ මෙන්න තියෙනවා අඹ මෙන්න තියෙනවා ඇපල්. ඇපල් ගණන 3න් වැඩි කරපුවම සමානයි අඹ ගණන. ඊළඟට මෙන්න තියෙනවා ඇපල් ගෙඩි වලට 8ක් එකතු කරපුවම සමානයි අඹ ගෙඩි ගණන. දැන් උත්තරත් එක්කලා යමු. හරිද? වට්ටි දෙකේම තියෙන පළතුරු ගාන පුතේ 24යි නම් අපි 24 බෙදනවා 4ෙන්. 24 4ෙන් බෙදපුවම 6යි.
නේද? 6යිනේ. 6 අපි ඇපල් ගෙඩි වලට දැම්මොත් ඇපල් ගෙඩි 6යි 6 වරක් 3 18යි අඹ ගෙඩි. එතකොට 18යි 6යි 24 වෙනවා. හැබැයි පුතේ එකතුව බලන්නකෝ. එතකොට මෙතන තියෙනවා ඇපල් ගෙඩි 6ක්. ඇපල් ගෙඩි 6ට තව 8ක් එකතු කරපුවාම කීයද? ඒක මොනවාද සමාන වෙන්නේ නැහැ. 20 ගත්තත් බෑ. අපි දැන් හදනවා 16 දාලා. 4යි 16 4ෙන් බෙදපුවම 4යි 4 වරක් 3 12යි. ඊළඟට 4ට 8ක් එකතු කරපුවම 12යි. දැන් උත්තරේ සමානයි නේද? 20 ගත්තත් එන්නේ නැහැ. තේරුණාද? 20 බෙදනවා 4ෙන් 5යි 5 වරක් 3 15යි. නමුත් 5ට 8ක් එකතු කරපුවම කීයද? 5ට 8ක් 13යි. 12 නෙමෙයිනේ උත්තරේ. එහෙනම් උත්තරය වෙන්නේ පිළිතුරු අංක 3 16. මුලින් දී ඇති තරාදි දෙක ඇසුරින් තුන්වෙනි තරාදියේ හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. දැන් මෙතන මේ රටා හැඩතල තියෙනකොට මගේ පුතාලා ගොඩාක් හැඩතල තියෙන එකෙන් හැඩතල කිහිපයක් වෙන් කරගෙන අනිත් තරාදි දිහා බලන්න. එහෙනම් මෙතන තියෙන මේ හැඩතල තුන ත්‍රිකෝණයයි ඍජු කෝණාශ්‍රයයි පුතේ රවුමයි පළවෙනි තරාදියේ තියෙනවා. ඒකේ බර කිලෝග්‍රෑම් 60යි. එහෙනම් මේ 90න් 60ක් අඩු කරපුවම මෙන්න මේ ටික හම්බ වෙනවා. එහෙනම් කීයද? මේ ටිකේ මුළු බර 60යිනේ. එහෙනම් 90න් 60ක් ගියහම 30යි නම් අර ත්‍රිකෝණේ ඍජු කෝණාශ්‍රයේ 30යි. එහෙනම් මේ වෘත්තය 60න් 30ක් අඩු කරපුවම 30යි. එහෙනම් මේ රවුමක් 30යි 30යි 60යි. හොඳට බලා ගන්න. එක්තරා තැටියක රොටි දෙකක් එකවර පිළිසිය හැකිය. එක රොටියක එක පැත්තක් පිළිසීමට මිනිත්තු 4ක් ගත වේ. එහෙත් රොටිය දෙපස එකවර පිළිසීමට අවශ්‍ය නොවේ. මෙම තැටියේ රොටි 5ක් පිළිසීමට ගතවන අවම කාලය. පුතාලා මේ ගණන හදද්දී රොටි විදිහට හිතලා එක පැත්තක් පුච්චලා අනිත් පැත්ත පුච්චලා මාරු කරනවා කියලා හිතුවොත් ඕගලන්ට හම්බෙන පිළිතුර ගන්න බෑ. මෙතන රොටියක් නෑ ඇත්තටම. මෙතන ගණිත ගැටලුවක් තියෙන්නේ. රොටිය කියලා දීලා තියෙන්නේ පුතාලව නොමග යවන්න. මේකේ හොයාගන්නේ එහෙත් රොටියක දෙපස එකවර පිළිසීමට අවශ්‍ය නොවේ කියන වාක්‍යය. එහෙත් රොටියක දෙපස එකවර පිළිසීමට අවශ්‍ය නොවේ කියන වචනෙන් වාක්‍යෙන් තමයි අපි උත්තරේ හොයාගන්න. දැන් සාමාන්‍යයෙන් ඔයාලා හිතනවානේ තැටියට රොටි දෙකක් දානවා. දාපුවම මිනිත්තු 4ක් යනවා. ඊළඟට අනිත් පැත්ත හරවනවා. තව මිනිත්තු 4යි. එතකොට මිනිත්තු 8යි. රොටි දෙකක් පුච්චන්න පුළුවන් මිනිත්තු 8යි. ඊළඟ තව රොටි දෙකක් පුච්චන්න පුළුවන් මිනිත්තු 8න්. එතකොට 16යි. තව රොටියක් ඉතුරු වෙනවා. එක පැත්තක් පුච්චන්න මිනිත්තු 4යි. යහපැත්ත පුච්චන්න මිනිත්තු 4යි. එහෙනම් තව 8ක් වැඩියෙන් යනවා. උත්තරේ 24යි. එහෙමනේ හිතන්නේ නැහැ. මේක රොටිය පැත්තක දාන්න. රොටිය පැත්තක දැම්මහම රොටි 5යිනේ. පැති 10යි. හරි. ඊට පස්සේ රොටි 10 පැති 10යි. එකවර පැති ටිකක් පුළුස්සන්න ගතවන කාලය මිනිත්තු 4යි. හරිද? දැන් මේ රොටියේ දෙපැත්ත ගැන අපි හිතන්න එපා. පැති 10 විතරක් හිතන්න. පැති 10යි. අපිට දෙපැත්තේ කතා වැඩක් නැහැ. අපිට රොටියේ පැති 10යි. මොකද රොටි 5යිනේ. පැති 10ක් තියෙනවා. එතකොට පැති දෙකක් පුළුස්සන්න යන්නේ මිනිත්තු 4යි.
එහෙනම් පැති 10ක් පුළුස්සන්න යන්නේ. ඒ කියන්නේ දෙපරක් 5 10යිනේ. පැති 10ක් පුළුස්සන්න ගත වෙන කාලය බලන්න 4 වැඩි කරනවා 5න්. 4 5න් වැඩි කරාම 20යි. ඒකනේ අතනනේ උත්තරේ තියෙන්නේ. එහෙත් රොටි එක දෙපස එකවර පිලිස්සීමට අවශ්‍ය නොවේ. දැන් ඔන්න පැති 10යි පැති දෙකක් පුළුස්සන්න මිනිත්තු 4යි. එහෙනම් දෙවරක් 5නේ 10 පැති 10ක් පුළුස්සන්න පස්සරයක් දාන්න ඕනේ. එහෙනම් 4 5න් වැඩි කරනවා 20යි. උත්තරය මිනිත්තු 20යි. දැක්ක නේද ගැටලුව විසඳපු විදිහ, කල්පනා කරපු විදිහ. වට්ටියක තැඹිලි පාට මල් ප්‍රමාණයක් ඇත. කහ පාට මල් ගණන නිල් පාට මල් ගණනට වඩා අඩුය. නිල් පාට මල් ගණන තැඹිලි පාට මල් වලින් භාගයකි. රෝස පාට මල් ගණන කහ සහ නිල් මල් වල එකතුවට සමාන වේ. මේ අනුව අවරෝහණ පිළිවෙලට වට්ටියේ ඇති මල් පාට අණුව තැබූ විට. දැන් මේ දීලා තියෙන තොරතුරුත් එක්ක ඔන්න යනවා. ඉස්සෙල්ලාම අපි පාට ටික හොයාගත්තා. පාට 4යි. එතකොට කියනවා කහ පාට මල් ගණන නිල් පාට මල් ගණනට වඩා අඩුයි. එහෙනම් කහ පාට මල් ගණන නිල් පාට මල් ගණනට වඩා අඩුයි. එහෙනම් නිල් වැඩි කහ අඩුයි. දැන් රෝස පාට මල් ගණන කහ සහ නිල් මල් වල එකතුවට සමානයි. ඊට පස්සේ කියනවා නිල් පාට මල් ගණන තැඹිලි පාට මල් වලින් භාගයකි. නිල් පාට මල් තැඹිලි පාට මල් වලින් භාගයයිලු. ඒ කියන්නේ තැඹිලි පාට මල් ගණන වැඩිනේ. නිල් පාට වලට වැඩි. ඊළඟට කියනවා රෝස පාට මල් ගණන සහ කහ නිල් මල් වල මොනවද? රෝස පාට මල් ගණන නිලුයි කහයි මල් වල එකතුවට සමානයි නම් රෝස මල් තියෙනවා නිල් මල් වලටයි කහ මල් වලටයි වඩා වැඩි. ඔන්න ටීචර් ඊට පස්සේ තමයි ඉලක්කම් ටික දැම්මේ. ඇයි මෙහෙම දාන්න හේතුව? අපිට කිව්වනේ කහ පාට මල් ගණන නිල් පාට මල් ගණනට වඩා අඩුයි කියලා. එහෙනම් ටීචර් දැම්ම නිල් වලට 10 කහ වලට 8. ඊළඟට කිව්වනේ නිල් පාට මල් ගණන තැඹිලි පාට මල් ගණන වලින් භාගයයි කියලා. එහෙනම් නිල් පාට මල් ගණන තැඹිලි පාට මල් වලින් භාගයයි නම් තැඹිලි පාට කියන්නේ 10 වරක් 2 20යි. ඊට පස්සේ රෝස පාට මල් ගණන නිල් මලුයි කහ මලුයි වල එකතුවට සමානයි කිව්වනේ. එහෙනම් 10යි 8යි 18යි. සංඛ්‍යා ටික දැම්මේ ටීචර් කල්පනා කරලා ඔයගලන්ට තේරුම් කරන්න. එහෙමනම් මෙතන අහන්නේ අවරෝහණ. එහෙනම් වැඩි එකේ ඉඳලා අඩු එකට. තැඹිලි රෝස නිල් කහ. පිළිතුරු අංක 2. දී ඇති කවිය ඇසුරෙන් පිළිතුරු සපයන්න. වත්ත පුරා හිමිදිරියේ සුදු පාටට මල් පිපිලා මද සුළඟේ නැලවෙනකොට හරිම ලස්සනයි. සුදු පාටින් බැබලි බැබලි අකුරට යන පුංචි පැටව් නැලවෙන මල් වලට වඩා හරිම පියකරුයි. ඔන්න වත්ත පුරාම උදේ පාන්දර සුදු පාට මල් පිපිලලු. මේ මල් මද සුළඟේ නැලවෙනකොට හරිම ලස්සනයිලු. ඒ විතරක් නෙමේ සුදු පාටින් බැබලි බැබලි අකුරට යන පුංචි ළමයි යුනිෆෝම් එක ඇඳලා ඉස්කෝලේ යන ළමයි අර නැලවෙන මල් වලටත් වඩා හරිම පියකරුලු. එහෙනම් මේකෙන් කියවෙන්නේ අකුරට යන පුංචි ළමයින්ගේ පියකරු බව ගැන. ඊළඟට පුතේ අකුරට කියන්නේ ඉගෙනුමට, ඉස්කෝලේට, අධ්‍යාපනයට. පහත දැක්වෙන සටහන බලන්න. මෙතන මම මේ සටහන අර තීරුව මම පැත්තකින් දාගත්තේ රූප සටහන ටීචර් ලියාගත්තේ ඔයගලන්ට කියලා දෙන්න පහසු වෙන්න.
ඒක පේපර් එකේ තිබුණේ නැහැ. ටීචර් තමයි අර පේපර් එකේ තිබ්බ රූප සටහන විතරයි. අර විතර නම් දාලා හැදුවේ ටීචර්. දැන් දීලා තියෙන උපදේශ අනුව යන්න ඕනේ. පියවර 1. පළමු පේලිය තිබෙන තැනට දෙවෙනි පේලිය. ඔන්න පළවෙනි පේලිය තිබ්බ තැනට දෙවෙනි පේලිය යනවා. පොත යනවා, පැන්සල යනවා, පෑන යනවා. ටීචර් ඔව්. ටීචර් ඔව් කියන්න පුතේ. මේක ප්‍රශ්නේ කියන්න පුතේ. ටීචර් කියන්න විනාය කියන්න. ටීචර් විනාය කියන්න. 14 වෙනි ප්‍රශ්නෙට උත්තර මොකක්ද? 14ට. 14ට දෙවෙනි එක. answer 2. හරි ටීචර් thank you. Okay darling. හරි. ඔන්න පළමු පේලිය තිබෙන තැනට දෙවෙනි පේලිය. පළමු පේලිය තිබෙන තැනට දෙවෙනි පේලිය. කියන්නේ පොත එනවා උඩට, පැන්සල එනවා, දොඩම් වෙනුවට පෑන යනවා. ඊළඟට දෙවෙනි පේලිය තිබෙන තැනට පළවෙනි පේලිය. ඒ කියන්නේ පොත තියෙන තැනට එනවා ඇපල්. එතකොට පැන්සල ළඟට එනවා අන්නාසි. පෑන ළඟට එනවා පෑන් ළඟට දොඩම් එනවා. මේක මේ ආයි මාරු වුණාද? පැත්ත මාරු කරන්න කියනවනේ. ඒකයි. ඊළඟට දෙවන තීරය තිබෙන තැනට තුන්වෙනි තීරය. පෑන, දොඩම්, බෑගය. ඊළඟට අනිත් දෙකත් ඒ පැත්ත මේ පැත්ත මාරු වෙනවා. එතකොට මේ දෙපැත්ත මාරු වුණාම වෙනස් කිරීම වලින් පසු රූපයේ මැද කොටුවේ පිහිටන්නේ දොඩම්. මුල් රූපයේ මොනවාද පොත තිබුණු තැනට දැන් ඇවිත් තියෙන්නේ ඇපල් ගෙඩිය. ඇපල් ගෙඩිය. තීරු මාරු කරන්න තියෙන එක චුට්ටක් කල්පනා කරලා කටු වැඩ කොලයක ලියලා හදන්න ඕනේ. දී ඇති කොටු දැලෙහි ආරම්භක කොටුවේ සිට අවසාන කොටුව තෙක් කොටු දැල තුලින් යා යුත්තේ අඳුරු කර ඇති කොටු මග හරිමිනි. කෙටිම මාර්ගයෙන් එසේ ගමන් කිරීමේදී අතරමඟ කොටු කීයක් පසු කළ යුතුද? දැන් මෙතන යන්න ඕනේ පුතේ දකුණු පැත්තට යන්නත් පුළුවන් වම් පැත්තට යන්නත් පුළුවන්. තේරුණාද? දකුණු පැත්තට යන්නත් පුළුවන් වම් පැත්තට යන්නත් පුළුවන්. දැන් මෙතන මේ විදිහට ගියොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි කොටු 11ක් පහු කරනකොට අවසාන කොටුවට යන්න පුළුවන්. ටීචර් අනිත් පැත්තෙන් ගිහින් පෙන්නන්නම් ඕගොල්ලන්ට. එතකොට තේරෙයි ඒක වැඩි කියලා. මේ බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13ක් යන. කොහොම ගියත් වැඩි. එහෙනම් ලේසි පුතේ ළඟම 11. බල්බ වැලක රතු කවනින් සුදු ලෙසින් වර්ණවත් වූ බල්බ පිළිවෙලින් තත්පර 5 10 15 20 ලෙස දැල්වේ. එහෙනම් ඔන්න බල්බ ටික මේවා ඔක්කොම දැල් වෙනවා පස්වරු 8ට. ඊළඟට තත්පර 5කින් ඒ කියන්නේ 8යි තත්පර 5ට රතු පාට බල්බ එක ආයි දැල් වෙනවා. ඊළඟට 8යි තත්පර 10ට කහ පාට බල්බය. ඊළඟට 8යි තත්පර 15ට නිල් පාට බල්බය. ඊළඟට
8යි තත්පර 20ට පුතේ සුදු පාට බල්බය. දැන් මෙතනින් වැඩියෙන්ම වෙලාව ගන්න 20නේ. එහෙනම් 20ට පොදුයිනේ 5. 5 වරක් 4 20යි. එතකොට 10 වරක් 2 20යි. ඊළඟට 15 දෙකෙන් වැඩි කරපුවාම 60යි. ඒ කියන්නේ 20 3ෙන් වැඩි කරපුවාම 60යි. එහෙනම් 20 තමයි බලන්න ඕනේ. එහෙනම් අපි සුදු පාට බල්බය බලාගෙන යනවා. 8යි තත්පර 20යි 8යි තත්පර 40යි. ඊළඟට 8යි තත්පර 40ට විනාඩි 20ක් එකතු වෙච්චාම තත්පර 60යි කියන්නේ තත්පර 60යි කියන්නේ මිනිත්තුවයි. එහෙනම් 8යි මිනිත්තු 8යි තත්පර 60යි කියන්නේ 8යි මිනිත්තු 1යි. එතකොට මෙතන නිල් පාට බල්බය 8යි තත්පර 15යි 8යි තත්පර 30යි ඊළඟට 8යි තත්පර 45යි ඊළඟට 8යි තත්පර 60යි නෙමේ තත්පර 60යි කියන්නේ මිනිත්තුවයි. ඒ කියන්නේ 8යි විනාඩියයි. ඊළඟට කහ පාට එහෙනම් මෙතන මේ දෙකම කියන්නේ දැන් පුතේ රතු පාට බල්බයත් 5 10 15 20 25 30 35 40 45 55 60 කියන්නේ විනාඩියයි. ඊළඟට කහ පාට මොනවාද රතු පාට බල්බයේ මිනිත් තත්පර 5න් 5ට කහ පාට බල්බයේ තත්පර 10න් 10ට 10 20 30 40 50 60 එහෙනම් 5වරු 8යි මිනිත්තුවයි කියන්නේ මේ බල්බ ටික ඔක්කොම දැල් වෙනවා. තාත්තා මට වැනිලා සහ චොක්ලට් ටොෆි සමාන ප්‍රමාණයක් දුන්නේය. නංගීටද මට ලැබුණු ටොෆි ප්‍රමාණයෙන් හරි අඩක් ලැබෙනසේ ටොෆි වර්ග දෙකෙන්ම සමානව දෙන ලදී. අප දෙදෙනාටම ලැබුණු ටොෆි ප්‍රමාණය 24කි. ඔන්න නංගි. මට ලැබුණු වැනිලා ටොෆි ගණනයි චොක්ලට් ටොෆි ගණනයි සමානයි. නංගිට ලැබුණු වැනිලා ටොෆි ගණනයි චොක්ලට් ටොෆි ගණනයි සමානයි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මට ලැබුණු නංගිටද මට ලැබුණු ටොෆි ප්‍රමාණයෙන් හරි අඩක්. මට දැන් 10ක් ලැබුණා නම් නංගිට 5යි. 5 තමයි වැනිලා චොක්ලට් විදිහට සමසමව බෙදෙන්නේ. දැන් මේ උත්තරත් එක්ක යන් අපි. මට ලැබුණු චොක්ලට් ටොෆි ගණන. මට චොක්ලට් ටොෆි 4ක් ලැබුණා නම් වැනිලා ටොෆිත් ලැබෙන්නේ 4යි. එතකොට 4යි 4යි 8යි. 8න් භාගේ 4නේ. එහෙනම් නංගිට වැනිලා ටොෆි 2යි චොක්ලට් ටොෆි 2යි. මේ ඔක්කොම එකතු කරපුවම 24 ලැබෙන්නේ නෑනේ. නේද? එහෙනම් අපි බලනවා උත්තරය 24ක් වෙන්න ඕනේ මේ ටොෆි ඔක්කොම එකතු වුණාම. එහෙනම් මෙතනට 6 දානවා. මට වැනිලා 6යි මට චොක්ලට් 6යි. එහෙනම් 6යි 6යි 12යි නේද? 12න් භාගයනේ 6. එහෙනම් නංගිට වැනිලා 3යි චොක්ලට් 3යි 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 6යි. අය එතන තියෙන්නේ මට ලැබුණු ටොෆි ප්‍රමාණයෙන් හරි අඩක්. මට වැනිලා 6යි චොක්ලට් 6යි ටොෆි ඔක්කොම 12යි. ඒකෙන් භාගය තමයි 6. ඒ 6 තමා නංගිට හරි අඩක් වනසේ බෙදලා ගියේ. එතකොට මේවා ඔක්කොම එකතු කරන්න. 6යි 6යි 12යි 12යි ඊළඟට 3යි 15යි 15යි 3යි 18යි 24 තිබුණාද නෑ. අපි ඊළඟට දානවා 8. මට වැනිලා 8යි චොක්ලට් 8යි 16යි. එතකොට නංගිට වැනිලා 4යි චොක්ලට් 4යි. ඔක්කොම එකතු කරන්න 24 එනවද බලන්න. 8යි 8යි 16යි 16යි 4යි 20යි 20යි 4යි 24යි. එහෙනම් උත්තරය 6 නෙමෙයි 8. ටීචර් දෙකෙන්ම හදලා පෙන්නුවේ ඒකයි. නංගිට ලැබුණු වැනිලා ටොෆි ගණන 4යි.
එක ළඟ පිහිටි සංඛ්‍යා පහක එකතුව 65කි. එම සංඛ්‍යා පහේ ආරම්භක සංඛ්‍යාවෙත් අවසන් සංඛ්‍යාවෙත් එකතුව කීයද? සංඛ්‍යා පහක් නෙතියෙන්නේ එහෙනම් මොකද කරන්නේ? 65 පහෙන් බෙදනවා. 65 පහෙන් බෙදපුවම උත්තරේ 13යි. එතකොට 13යි මෙතන සංඛ්‍යා පහක් නෙතියෙන්නේ. එහෙනම් 13 මැද තමයි එන්න ඕනේ. 13ට පෙර 12යි ඊට කලින් 11යි. පස්සේ 14යි 15යි තියෙනවා. මේ ටික ඔක්කොම එකතු කරන්න. එකතු කරපුවම උත්තරේ 65යි. ඕගලන්ට මේ වගේ ගණනක් ආවොත් සංඛ්‍යා 7ක එකතුව මේ ගණන් කියලා ඕගොල්ලෝ ඒක බෙදලා බලන්න. ඒ ගණනෙන් බෙදලා උත්තරේ ගන්න. එතකොට අහන්නේ මෙම සංඛ්‍යා පහේ ආරම්භක සංඛ්‍යාව 11 අවසාන සංඛ්‍යාව 15. මේ දෙකේ එකතුව 26යි. ලියා ගන්න ඕන ලියා ගන්න පුතේ. ලියා ගන්න ඕන ලියා ගන්න. right. දැන් මෙතනට වෙනකන් තේරුණාද? ඔව් ටීචර්. ඔව් ටීචර්. හැමෝටම ඔව් ටීචර්. බලන්න සේරම හරි කාගේද? දැන් කරපු ගණන් වලින් ඔක්කොම හරි කාගේද? හරි. අපි ඊටු ටික සාකච්ඡා කරලමු. මගේ එකක් වැරදි. එකද වැරදුනේ මේනික? කෝකද වැරදුනේ? අර 18 වෙනි ගාන. තේරුණාද ඒක දැන්? ඔව්. ඊළඟට කුමාර ළඟ පැත්තක දිග සෙන්ටිමීටර 12ක් වූ කම්බියකින් සාදන ලද සමචතුරස්‍රාකාර රාමුවක් තිබූ අතර ඔහු එම කම්බිය දිග හැර හරි මැදින් කපා ඉන් එක් කැබැල්ලක්ගෙන සමාන දිගින් යුතු ත්‍රිකෝණයක් සාදන ලදී. එහි පැත්තක දිග කීයද? දැන් ඔන්න මෙයා ළඟ තිබුණ සමචතුරස්‍රය. මේකේ පැත්තක දිග සෙන්ටිමීටර 12යි. එතකොට මොකද කරන්නේ? මේ සෙන්ටිමීටර 12 4ෙන් වැඩි කරපුවම 48යි. වටේම දිග සෙන්ටිමීටර 48යි. එතකොට මෙයා ඒක මැද්දෙන් ඉන්නේ කපන්නේ. එහෙනම් 48 බෙදනවා දෙකෙන්. එතකොට උත්තරය 24යි. එතකොට මේ 24 තමයි මෙයා මොකද ත්‍රිකෝණයක් කරන්නේ. ඒ කියන්නේ 24 බෙදනවා කිද 3ෙන්. 24 3ෙන් බෙදපුවම සෙන්ටිමීටර 8යි. ඒකනේ ත්‍රිකෝණයක් කරන්නේ. රූපය දැක්වෙන්නේ පාපැදිකරුවෙකු ආරම්භක ස්ථානයෙන් ගමන් අරඹා නැවත එම ස්ථානයට පැමිණි මාර්ගයයි. ඒ අනුව නිවැරදි පිළිතුර තෝරන්න. දැන් යන්නේ මේ අතටනේ. ඔන්න ඒ අතට යනකොට මේ හැරෙන්නේ දකුණු පැත්ත. මේ මුල්ලත් දකුණු පැත්ත. එහෙනම් ඒ හා සමානවම තියෙන අනිත් පැතිත් දකුණු. ඇයි මේක සමචතුරස්‍රයක් නම් සමචතුරස්‍රයේ මැද එයා යන මාර්ගයත් එක්ක බලනකොට දකුණට හැරුණොත් පළවෙනි සැරේ ඒ මුළු හතරම දකුණ. ඊළඟට මෙයා වමට හැරුණොත් සමචතුරස්‍රය ඇතුලෙන් ඒ මුළු හතරම වම. එතකොට පුතාලට මෙයා හැරෙන විදිහත් එක්ක දකුණ වම තීරණය කරන්න පුළුවන්. ඊළඟට ඊට ප්‍රතිවිරුද්ධ දිශාවන් එක තමයි මේ වම. යම්කිසි රේඛාවක් කෙලින් තිබිලා ඒක හැරුණොත් ඒ දෙක සම්මුඛ නම්
එතන පැති සමානයි. බලන්න දකුණ වම සම්මුඛයිනේ. එකම පැත්ත හැරෙන්නේ. එහෙනම් මේකේ මෙයා මෙතන බලන්න. මෙහෙම ගිහාම දකුණ. ඕක අනිත් පැත්තට යද්දොත් වමට ගියොත් වම. මේ බලන්න. හැරෙන විදිහ. එතකොට මේ පැත්ත වම මේ පැත්ත දකුණ. ඕක තමයි අපිට බලා ගන්න තියෙන. එහෙනම් වාර ගණන වම් පැත්තට වාර 2යි දකුණු පැත්තට වාර 3යි පිළිතුරු අංක 3. පහත රූප සටහන ඇසුරෙන් ප්‍රශ්නාංක 25 පිළිතුරු සපයන්න. නිවැරදි ප්‍රකාශය තෝරන්න. රුවන්ගේ වම් අත පැත්තෙන් නිපුන් සිටි. ඔන්න රුවන් මෙන්න රුවන්ගේ දකුණු අත මෙන්න රුවන්ගේ වම් අත. වම් අත පැත්තේ තමයි කවුද ඉන්නේ? නිපුන් ඉන්නේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. සදෙව්ගේ දකුණු අත පැත්තෙන් මෙන්න සදෙව්ගේ දකුණ මෙන්න සදෙව්ගේ වම. සදෙව්ගේ දකුණු අත පැත්තෙන් පිට සිටීලු. ඒ ප්‍රකාශයත් වැරදි. සදෙව්ගේ වම් අත පැත්තේ ඉන්නේ. ඊළඟට රුවන්ගේ වම් අත පැත්තෙන් නිපුන් සිටි. ඔව් රුවන්ගේ වම් අත පැත්තෙන් තමයි නිපුන් ඉන්නේ. එහෙනම් හරි උත්තරේ 3. හරි පිළිතුරු අංක 3. පස්වරු 7 වන විට වෛද්‍ය සායනයක බෙහෙත් ගැනීම සඳහා රෝගීන් 8ක් පැමිණ සිටි අතර සෑම මිනිත්තුවකට වරක්ම රෝගීන් 2 දෙනෙකු සායනයට පැමිණෙන අතර සෑම මිනිත්තු 5කට වරක්ම රෝගීන් 3 දෙනෙක් බෙහෙත් රැගෙන පිටව යති. පස්වරු 7:20 වන විට වෛද්‍ය සායනයේ සිටින රෝගීන් ගණන කීය? එතකොට පස්වරු 7 වෙනකොට රෝගීන් 8ක් මේ වෛද්‍ය සායනයේ හිටියා. එතකොට සෑම මිනිත්තුවකටම රෝගීන් 2 දෙනෙක් නම් ආවේ 7 ඉඳලා 7:20ට මිනිත්තු 20යි. මිනිත්තු 20කදී ආපු රෝගීන් ගණන මිනිත්තුවකට රෝගීන් 2යි. මිනිත්තු 20කට 2 වැඩි කිරීම 20 40යි. පිට වෙච්ච රෝගීන් ගාන මිනිත්තු 20කදී පිට වූ රෝගීන් ගණන බලන්නේ මෙතන කියනවා සෑම මිනිත්තු 5කට වරක්ම රෝගීන් 3 දෙනෙක් ගියා. 5කට රෝගීන් 3 දෙනෙක් ගියා නම් මිනිත්තු 20කට බලන්න 5 4ෙන් ගුණ කරනවා. එහෙනම් ඒ 3ත් 4ෙන් ගුණ කරපුවම 12යි. මිනිත්තු 4කදී මිනිත්තු 20කදී රෝගීන් 12 දෙනෙක් පිට වෙලා තියෙනවා. එහෙනම් රෝගීන් පළමුවෙන්ම 8ක් හිටියා 40ක් ආවා ඊළඟට 12ක් ගියා. එහෙනම් මේකේ ඉතුරු රෝගීන් ගණන 36යි. හදාගන්න ඕන නම් හදාගන්න පුතේ. ඉක්මනට හදාගන්න. හරි ටීචර්. හරිද? right. නෑ ටීචර් චුට්ටක් ඉන්නකෝ. හරි ඉන්න. හරි ටීචර්. නිවසේ සිට මංසන්ධිය දෙසට එන කෙනෙකු තමා ඉදිරියෙන් පෙනෙන මෙම පුවරුව දැකගත හැකිය. ඒ කියන්නේ ගෙදර තියෙන්නේ මෙතන. මෙහෙම ආපුවම දකුණු අත පැත්තේ පල්ලිය, වම් අත පැත්තේ පන්සල, කෙලින්ම කෝවිල. පල්ලියේ සිට මෙම මංසන්ධිය දෙසට එන කෙනෙකුට පෙනෙන ආකාරය නම් පල්ලියේ ඉඳලා එනවා කියන්නේ මෙහෙම ඉන්නේ.
කොහොමද එන්නේ? මෙහෙම එන්නේ. මෙහෙම ආපු කෙනෙකුගේ දකුණු අත පැත්තේ තියෙන කෝවිල, වම් අත පැත්තේ තියෙන්නේ ගෙදර, ඉදිරියෙන් තියෙන්නේ පන්සල. එහෙනම් දකුණු පැත්තේ කෝවිලත් වම් පැත්තේ පුතේ නිවසත් කෙලින්ම පන්සලක් තියෙන උත්තරේ තමයි පිළිතුරු අංක 3. කුමාර අතේ තිබූ ඔරලෝසු මුහුණත බිම වැටි කැබලි 4කට කැඩුනි. ඉන් එක කැබැල්ලක 7 8 9 දක්නට ලැබුණු අතර තවත් කැබලි ටිකක තිබූ ඉලක්කම් වල එකතුව 33 සහ 11 විය. ඊළඟට කියනවා ඉතුරු කැබැල්ලේ තිබූ ඉලක්කම කුමක් විය හැකිද? දැන් මේ ගණන් හදන්න නම් පුතේ ඔරලෝසු මුහුණතක වටේ තියෙන ඉලක්කම් වල එකතුව බලන්න ඕනේ. පුතේ අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඒ කියන්නේ පුතේ 1 2 3 4 5 6 7 8 9 10 11 එකතු කරන්නනේ කියන්නේ. පුතාලට ගිය සතියේ වීඩියෝ එකෙන් ටීචර් කියලා දුන්නා ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියන්නේ එක ළඟ පිහිටි සංඛ්‍යාවල ඓක්‍ය. ඓක්‍ය කියලා කියන්නේ එකතුව. එහෙනම් මෙතන බලන්න තියෙන්නේ 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙමනම් කොහොමද 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව බලන්නේ? මේ ටික දිගට එකතු කරනවා. උත්තරේ දන්නේ අපි දැන් දිගයිනේ. එකතු කර කර ඉන්න කාලය යනවා. ත්‍රිකෝණ සංඛ්‍යාව අපි හොයන්නේ දැන් අපි හොයනවා පුතේ 12 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවනේ. ඒ කියන්නේ 12 13න් වැඩි කරනවා. ඒ කියන්නේ 12ට පස්සේ සංඛ්‍යාව. 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් හොයන්නේ 5ට පස්සේ එකනේ 6. 5 6න් ගුණ කරනවා. 7 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් හොයන්නේ 7 ගුණ කරනවා 8න්. 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව නම් හොයන්නේ 10 ගුණ කරනවා 11න්. එහෙමයි මේ ගණන් හදන්නේ. ඊළඟට 12 වැඩි කරපුවම 13න් 156යි. ඊළඟට මොකද කරන්නේ? 156 බෙදනවා 2කින්. ඇයි 2කින් බෙදන්නේ? උත්තරේ ගන්න. එතකොට ඒ කියන්නේ 78යි පුතේ ඉලක්කම් වල එකතුව ඔක්කොම. එහෙනම් අපිට දීලා තියෙනවා මෙතන 7 8 9. ඒ වල එකතුව 24යි. ඊළඟට එකතුව 33යි කියලා දීලා තියෙනවා. ඊළඟ එකතුව 11යි කියලා දීලා තියෙනවා. මේ ඔක්කොම එකතු කරපුවම ඉලක්කම් වල අගය 68යි. හැබැයි ඔරලෝසු මුහුණතේ තියෙන්නේ 78යි. 78න් 68ක් අඩු කරපුවම 10යි. එහෙනම් අර කැඩිච්ච ඊළඟ කොටසේ තියෙන සංඛ්‍යාවල එකතුව 10 වෙන්න ඕනේ. එහෙනම් එකතුව 10 වෙන පිළිතුර 1. 1 2 3 4 එකතු කරපුවම 10යි. මේකත් හදාගන්න පුතාලට හදාගන්න ඕන. හරි ටීචර්. right. මෙහි ඇති ත්‍රිකෝණ ගණන 1යි තනි තනි ත්‍රිකෝණ 2යි 3යි 4යි. ඊළඟට 2 2 තියෙන ඒවා 5යි 6යි. ඊළඟට 3 3 තියෙන ඒවා 7යි. ත්‍රිකෝණ 7යි.
හරි. මෙහි ඇති මෙම රූපය නිවැරදි පිළිතුර. දැන් චතුරස්‍රයක් කියන්නේ පාද 4ක් තියෙන වැහුණු රූපයක්. ත්‍රිකෝණයක් කියන්නේ පාද 3ක් තියෙන රූපයක්. දැන් ඔන්න මේකේ තියෙන ත්‍රිකෝණ ගණන බලනවා. 1යි 2යි 3යි 4යි ලොකු ත්‍රිකෝණේ 5යි. ත්‍රිකෝණ 5යි. ඊළඟට මේකේ තියෙන චතුරස්‍ර ගණන. චතුරස්‍ර කියන්නේ පාද 4ක්. මෙන්න 1ක් මෙන්න 2 මෙන්න 3. ඊළඟට මැද්දේ 4 5 6. එහෙනම් මේකේ චතුරස්‍ර 6යි. එහෙනම් ප්‍රකාශ බලමු. මෙහි ඇති චතුරස්‍ර ගණන හා ත්‍රිකෝණ ගණන සමානයි. වැරදි. මෙහි චතුරස්‍ර ගණනට වඩා ත්‍රිකෝණ ගණන වැඩිය. වැරදි. මෙහි ඇති ත්‍රිකෝණ ගණනට වඩා චතුරස්‍ර ගණන වැඩිය. එකකින් වැඩි. ලියා ගන්න ඕන නම් ලියා ගන්න පුතේ. පුවක් ගසක උඩ උස අඩි 34කි. පුවක් ගසට නගින ගිහාන් අඩි 4ක් ඉහළට නගින විට අඩියක් පහළට ලිස්සායි. ඔහු පුවක් ගසට නැග අවසන් කිරීමට ගතවන අවම පියවර ගණන කීයද? කොහොමද මේ ගාන හදන්නේ? පුතාලා කොහොමද උත්තරේ ගත්තේ? තුට්ටක් කියන්න ටීචර්. පොඩ්ඩක් කියන්නකෝ. ඔන්න බලන්න. අඩි 4ක් නගිනවා අඩියක් පහළට ලිස්සනවා. අනේ ඇත්තටම මෙයා නගින්නේ අඩි 3යි. අඩියක් ලිස්සනවනේ. එතකොට ලිස්සපුවාම හැම වෙලෙම ලිස්සනවා. එහෙනම් මෙයා එක සැරේකට නගින්නේ අඩි 3යි. එහෙනම් මේකේ 34 බෙදීම 3. ඕ පුතා ඉන්න ටීචර් පස්සේ කතා කරන්න. 34 බෙදීම 3. 34 3ෙන් බෙදපුවම පුතේ උත්තරේ 11යි. ඉතුරු 1යි. එහෙනම් මෙයා පියවර යනවා පුතේ 11ක්. ඒ ගිහිල්ලා ඊළඟට කෙලවර කරන්න මොකද කරන්නේ? 11 ගියාම මෙයා වායි පල්ලෙහාට වැටෙනවනේ. අඩි 4ක් ගියාම ඊළඟ එකත් එයා උඩ නගින්න ඕනේ. එහෙනම් මොකද්ද පියවර ගණන 12යි. ඔව් අෆ්දාල් කියන්න පුතේ. මොන හරි කියන්න තියනවද? නෑ. හරි. පියවර 12යි. මේක ලියා ගන්න ඕන. පේලියක වම් පැත්තේ සිට බලන විට කුසල් 9 වෙනියා දකුණු පැත්තේ සිට බලන විට ඔහු 11 වෙනියාත් වේ. කුසල් මැද සිටින පුද්ගලයා බවට පත්වීමට දකුණු පැත්තෙන් කී දෙනෙක් වම් පැත්තට අයතුද? ඔන්න මෙයාගේ දකුණු පැත්තෙන් ඉන්නවා වම් පැත්තේ 9යි දකුණේ 11යි. කියන්නේ පේලිය ඔක්කොම ඉන්නේ 21යි. 21 දෙකට බෙදපුවම පුතේ කීයද? දෙකට බෙදපුවම 10යි ඉතුරු වෙනවා එක්කෙනෙක් නේද? එහෙනම් මේ මැද ඉන්න කෙනා තමයි මැද ඉන්න කෙනා කුසල්ගේ දකුණු අත පැත්තේ 10ක් ඉන්න ඕනේ වම් අත පැත්තේ 10ක් ඉන්න ඕනේ.
හැබැයි දැන් පුතේ දකුණු අත පැත්තේ 11ක් ඉන්නවනේ. ඒකේනා යහපැත්තට ගියා නම් පැත්තෙම 10යි. එතකොට 10 සමාන වෙනවා මෙයා මැද ඉන්නවා. උත්තරේ 1. හරි ටීචර්. සහනිට දකුණින් අචිනිද ඔන්න සහනි වාඩි වෙලා ඉන්නවා. සහනිට දකුණු පැත්තෙන් ඉන්න ඕනේ අචිනි. ඔන්න අචිනි ඉන්නවා. ඊළඟට අචිනිගේ දකුණු පැත්තෙන් ඉන්නවා අමිලා. ඊළඟට කියනවා සුමාලි සිටින්නේ කසුනිට දකුණින් වන අතර සහනිට වම් පැත්තේ. සහනිට වම් පැත්තේ සුමාලි. ඊළඟට සුමාලි සිටින්නේ කසුනිට දකුණු පැත්තේ. එහෙනම් කසුනි දකුණනේ. මෙන්න මේ විදිහට තමයි රූප සටහන එන්නේ. මෙම අණුව හරි මැද සිටින්නේ සහනි. හරි මැද සිටින්නේ සහනි. ABC පෙට්ටි තුනේ සබන් කැට විවිධ ප්‍රමාණයෙන් පුරවා ඇත. A පෙට්ටියේ මෙන් ගුණයක් B පෙට්ටියේද A පෙට්ටියේ මෙන් 3 ගුණයක් බර C පෙට්ටියේද ඇත. එහෙනම් A පෙට්ටිය වගේ ගුණයක් B A පෙට්ටිය වගේ 3 ගුණයක් C. අපි උත්තරේ එක්ක යමු. C පෙට්ටියේ තිබිය හැකි බර ප්‍රමාණය 5 කියනවා. C එකේ 5 තිබුණොත් 5 පුතේ දෙකෙන් බෙදපුවම 2.5යිනේ. ඒක උත්තරයක් ගන්න පුතාලට තාම බෑ. එතකොට 6 නම් දෙකෙනුත් බෙදෙනවා තුනෙනුත් බෙදෙනවා. එතකොට 7 බෙදෙන්නෙත් නෑනේ. 7 දෙකෙන් බෙදපුවම දශම ගණන් එන්නේ. ඕගලන්ට තවම ඒවා කියලා දීලා නැහැ. හින්දා C එකට අපි දානවා කිලෝග්‍රෑම් 6ක්. එහෙනම් C 6යි නම් A කිලෝග්‍රෑම් 2යි. ඇයි? A වගේ 3 ගුණයක් නේ C. A වගේ ගුණයක් B. එහෙනම් A 2යි B 4යි C 6යි. ටීචර් ප්‍රශ්නේ හරියට පේන්නේ නැහැ. ප්‍රශ්නේ පේන්නේ නැද්ද? ලොකු කරලා පේන්නේ. ලොකු කරලා තමයි ටීචර් කියන්නේ. ටීචර්. පුතාගේ බලන්න ෆෝන් එකෙන් මොකක් හරි zoom කරගන්නකො. ඊළඟට A පෙට්ටියේ C පෙට්ටියේ ඇති බර ප්‍රමාණවල එකතුව B පෙට්ටියේ ඇති බර ප්‍රමාණය මෙන් A පෙට්ටියේ C පෙට්ටියේ තියෙන A පෙට්ටියේ 2යි C පෙට්ටියේ 6යි. එතකොට 2යි 6යි එකතු කරපුවම 8යි. B පෙට්ටියේ 4යි. එහෙනම් A පෙට්ටියේ තියෙන බර ප්‍රමාණය B පෙට්ටියේ තියෙන බර ප්‍රමාණය මෙන් 4න් 4 වගේ දෙගුණයක් නෙයට. උත්තරය දෙගුණයයි. මේ ටිකත් ලියා ගන්න. ගිනි කූරු භාවිත කර පහත ත්‍රිකෝණාකාර රටා නිර්මාණය කිරීම පියුමගේ හැකියාවයි. Excuse me teacher. ඔව් 33ට මොකක්ද උත්තරේ? 33ට. ටීචර් මන් කියන්නද? 33ට සහනි පිළිතුර දෙක. thank you රත්තරන් කියන්න ඇහුවට මම පෙන්නන්න ඉඳ තිබ්බේ. 33ට සහනි උත්තරය 2. ගිනි කූරු භාවිතා කරලා මේ රටාව අනුව D රූපයේ සෑදීමට පියුමිට C රූපයට වඩා තව ගිනි කූරු කොපමණ අවශ්‍ය වේද? ඔන්න දැන් මේ C රූපය වට වඩා D එකනේ හදන්න ඕනේ. ඔන්න ඉස්සලාම ඒ රූපය එතනින් තිබ්බා. තව වැඩිපුර අවශ්‍ය ගාන අහන්න.
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි 11යි 12යි. තව යාට 12ක් ඕනේ. 12ක් ඕනේ. හරි නේද? රයිට් හරිද? අක්කා මල් 16ක් කඩන විට නංගී මල් කීයක් කඩනවද? 8යි. නංගී මල් 4ක් කඩන විට අයියා මල් 12ක් කඩයි. වැඩිම වේගයකින් සහ අඩුම වේගයකින් මල් කඩන අය පිළිවෙලින්. ඔන්න අක්කා මල් 16ක් කඩනකොට නංගි මල් 8යි. ඒ කියන්නේ නංගිගේ අක්කගෙන් භාගෙ තමයි නංගි මල් කඩන්නේ. ඊළඟට නංගි 4ක් කඩනකොට අයියා මල් 12යි. එහෙනම් මට මේක කියන්න නංගි මල් 8ක් කඩනකොට අක්කා 16යි නම් නංගි මල් 4ක් කඩනකොට අක්කා කඩන්නේ මල් 8යි. ඇයි නංගි කඩනවා වගේ පුතේ දෙගුණයක්නේ අක්කා කඩන්නේ. එහෙනම් නංගි මල් 4ක් කඩනකොට අක්කා මල් 8යි. නංගි මල් 4ක් කඩනකොට අයියා මල් කඩනවා 12ක්. එහෙමනම් වැඩිම වේගයකින් මල් කඩන්නේ කවුද? අයියා. ඊළඟට අඩුම වේගයකින් මල් කඩන්නේ නංගි. මේකේ පිළිතුර දෙක අයියා සහ නංගි. මේක නෙමෙයි. අයියා සහ නංගි. මේක ලියාගන්න. පීටර් බරයි. ඒවලද? පීටර් ලියද්දිම ලිව්වා. කියද්දිම ලිව්වද? හොඳයි. පහත රූපයේ ආකාරයට ABCD EFG ලෙස නම් කරන ළමයි 7 දෙනෙකු රවුමට අත්අල්ලා සිටිති. A සිට පටන්ගෙන 1 2 3 4 යනුවෙන් පිළිවෙලට ගණන් කරගෙන යාමේදී 4යි පවසන ළමයා අයින් වෙනවා. ඊළඟට නැවත 1 2 3 4 කියනකොට අන්තිමටම ඉතුරු ළමයා අහන ඔන්න ඒ වලින් පටන් ගත්තා 1 2 3 4 ගියා. ඊළඟට ආයි 1 2 3 4 A යනවා. ඊළඟට 1 2 3 4 ඊළඟට F යනවා. ඊළඟට 1 2 3 4 E යනවා. ඊළඟට 1 2 3 4 G යනවා. ඊළඟට 1 2 3 4 C යනවා. අන්තිමට ඉතුරු වෙන්නේ B. මාළි ළඟ අඹ ගෙඩි 7ක්ද චමිලා ළඟ අඹ ගෙඩි 9ක්ද මිහිරි ළඟ අඹ ගෙඩි 5ක්ද තිබුණි. මේ අඹ සියල්ලම එකතු කර එක ගොඩකට දමා යහළුවන් 3 දෙනා සමානව බෙදා ගන්න ලදී. මෙසේ බෙදාගත් පසු වැඩිම වාසියක් සහ අවාසියක් සිදු වූ අය පිළිවෙලින්. දැන් ඔන්න අඹ මාලිට 7යි, චමිලට 9යි, මිහිරිට 5යි. මේ අඹ ඔක්කොම එකතුව 21යි. 7 9 5. එතකොට මේක 3 දෙනාට සමානව බෙදනවා කියන්නේ 21 බෙදනවා 3ෙන්. එතකොට හැම යාළුවටම 7 7 ලැබෙනවා. ඇයි 21 3ෙන් බෙදුවහම 7යි. දැන් මෙතනදී නිමාලිට කිසි වෙනසක් වෙන්නේ නැහැ. එයාට තිබුණ අඹ ගණනම තියෙනවා. චමිලාගේ තිබුණා 9ක් දැන් චමිලාට 7ක් වෙලා. අප්පොච්චි තාත්තේ චමිලාට පාඩුයි. මිහිරිට තිබුණේ 5යි දැන් මිහිරිට 7ක් වෙලා. ඇයි අර චමිලාගේ අඹ ගෙඩි දෙක මිහිරිට තමයි හම්බෙලා තියෙන්නේ සමාන වෙන්න. එතකොට
චමිලගේ තිබුණු අඹ වලින් අඩු වෙනවා දෙකක්. ඒ දෙක තමයි මිහිරිට යන්නේ. එහෙනම් මෙතන වැඩිම වාසිය වෙන්නේ මිහිරිට. ඊළඟට පුතේ අවාසිය වෙන්නේ චමිලට. උත්තරය 3. මේක ලියා ගන්න පුතාලට අත්‍යවශ්‍ය නැහැ. හරි ටීචර්. හරි ටීචර්. right. අන්තිම ගණන. අපොච්චියේ මේ ගාන කොහොමද හදන්නේ? අලුත් ගණනක්. කූඩයක ප්‍රමාණය සහ හැඩයෙන් සමාන බෝල 6ක් ඇත. එහෙත් එක බෝලයක් ග්‍රෑම් 20ක බරට වඩා අඩුය. තැටි තරාදියක් භාවිතයෙන් පඩි නොමැතිව බර අඩු බෝලය සොයා ගැනීමට තරාදිය භාවිතා කළ යුතු අවම වාර ගණන කීයද? කොහොමද අපොච්චියේ මෙහෙම ගානක් හදන්නේ? ඔන්න ඉස්සෙල්ලාම තරාදියක් ගෙනාවා. දැන් බරයි සමාන වනේ, සමානද බලන්න ඕනනේ. ඔන්න 3 දැම්මා. අනේ සමාන නෑ. එක පැත්තක් උඩ යනවා. ඇයි බර අඩුයි. එක බෝලේ ග්‍රෑම් 20ට වඩා මොකද කියන්නේ? අඩුයි කිව්වනේ. ඒ හින්දා මේ අඩු පැත්ත තමයි ඉස්සිලා තියෙන්නේ. එහෙනම් එතන තියෙන බෝලයක් තමයි අඩුවෙන් තියෙන්නේ. දැන් ඒ 3 වෙන තරාදියකට දානවා. ඒ 3 වෙන තරාදියකට දානකොට ඉස්සෙල්ලාම එක දානවා. එක දැම්මහම බෝල දෙකම සමානයි. එහෙනම් ඊළඟ බෝලය කෝකද බර අඩු කියලා බලන්න මොකද කරන්නේ? තව සැරයක් අරකෙන් බෝලකුයි මේකෙන් බෝලකුයි දාලා කිරලා බලනවා. එතකොට බර අඩු එක නිශ්චිත වශයෙන්ම හොයාගන්න පුළුවන්. මොකද දැන් මෙතන පුතේ මෙන්න මේ වාරෙදී මෙතනදී අපි හිතමු මේ තරාදිය සමාන වෙන්නේ නැතුව ගියා කියලා. පැත්තක් පාත් වුණා කියලා. එතකොට පැත්තක් පාත් වුණාම ටක් ගාලා අපිට අඩු එක කෝකද කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට මෙතනදී මෙතන දැන් මෙතන මෙන්න මේ 3 තමයි අපි ගන්නෙ. හරිද? මේ 3 තමයි ගන්නෙ. මේ 3ෙන් තමයි අපි කෝකද බර අඩු කියලා බලන්න ඕන. හරිද? මේ 3 මේ තරාදියට අපි මෙතන අංක කරමු 2 කියලා. මේක පළවෙනි පාර, මේක දෙවෙනි පාර. එතකොට දෙවෙනි පාර මෙතන තිබුණු මේ බෝලේ දානවා. මේ දෙකම සමානයි. හරිද? එතකොට අපි දන්නවා මේ දෙකම සමානයි. එහෙනම් මේ බෝලේ තමයි බර අඩු. ඒක ෂුවර් අපිට. ඒකයි මේකට දාලා කිරීමට අත්‍යවශ්‍යද කියන්න මට. බුද්ධිමත්ව හිතන්න. මෙතනින් මේ බෝලේ කිරුවයින් පස්සේ මේකට දාලා මේ දෙක සමානයි. එහෙනම් අපි දන්නවා මේ පැත්තෙන් තියෙන බෝලේ තමයි අසමාන. ඒක තමයි බරෙන් අඩු කියලා අපිට දන්නවා. හරි. ඒක දන්නේ නැතුව ගියා කියමු. ඒක දන්නේ නැතුව ගියා. මේ 3 අපි මේක පැත්තක දාලා මේ 3ෙන් මේ බෝලේ දානවා. එතකොට මොකද වෙන්නේ? එක බෝලයක් බර අඩු හින්දා ඔන්න උඩ ගියා. ඒ උඩ ගියාම
අපි දන්නවා මේක බර අඩුයි කියලා. හැබැයි මේ බෝලය නැවත දැමිය යුතුද? ප්‍රශ්නයක්, තර්කයක්. වාර 2කින්ද පුළුවන්, වාර 3කින්ද පුළුවන්. නිශ්චිත වශයෙන්ම සොයාගන්න. කියන්න බෑනේ කල්පනා කරලා. වාර 3කින් 3කින්ද 2කින්ද? 3කින් නිශ්චිත වශයෙන්ම සොයාගන්න. 3වෙනි වාරේ ගිහිල්ලා මේක කිරන්න ඕනේ පුතේ. තේරුණාද? 3 කිරපුවම තමයි අපිට නිශ්චිත වශයෙන්ම කොයි බෝලෙද එන්නේ කියලා හොයාගන්න පුළුවන්. අතනදි සැකයක් විතරනේ. හරි. දැන් 40න් හරි ගාන ගණන් කරගන්න බලන්න. ටීචර් 39යි නම් කීයද? 39යි නම් 98යි. very good darling. හරි ගාන කියන්න මට. 39යි. very good. 39. Hesmith very good. 34යි. 34යි. හොඳයි. කීයද ටීචර් 34යි නම්? 4යි නම් 85යි. ටීචර් 33යි. 33යි නම් 83යි. ටීචර් මට 36යි. 36 නම් 90යි. දැන් ෂෝක් නේ උදීර. thank you teacher. ටීචර් මගේ 30ක් හරි. 30ක් නම් 75යි. හරි. එහෙනම් මගේ පුතාලා අපි ඊළඟ දවසේ සමරූපී පහන සමරූපී විභාගයකින් හමු වෙමු. එහෙනම් ටීචර් ගිහින් එන්නම්. හැමෝටම ආයිබෝවන්. ආයිබෝවන් ටීචර්.